හයි යාළුවනි. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ප්‍රීෂොප් අපේ YouTube channel එකට. ඉතින් අපි කලින් වීඩියෝ එකේ පෙන්නුව මේ මල්ටි ෆන්ක්ෂන් කුකර් එක ගැන රිවිව් එකක්. ඒ කියන්නේ මේකේ ෆන්ක්ෂන් ටික, ඒ විස්තර ටික කොහොමද වෙන්නේ, කොහොමද දෙයක් උයාගන්නේ, ඒ විස්තර ටික ගැන රිවිව් එකක් ගේන්න කියලා අපේ group එකට join වුණා. ඒ කියන්නේ අපේ group එකේ link එක තියෙනවා පල්ලෙහා description එකේ. ඒකට join වුණොත් ඕගොල්ලන්ට අපේ අලුත් update, අලුත් මේ products ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ජොයින් වුණාය අපිට මැසේජ් දාලා තිබ්බා මේක ගැන වෙනම වීඩියෝ එකක් ඒගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න අරගෙන එන්න කියලා. ඉතින් අද ඒ වීඩියෝ එක තමයි මේ අරගෙන එන්නේ. මේක සම්පූර්ණව විස්තර කරනවා ඔයගොල්ලන්ට කොහොමද මේක පාවිච්චි කරන්නේ, කොහොමද මේකෙන් කෑමක් හදාගන්නේ කියලා. ඉතින් අපේ channel එකට ඔය අලුත් කෙනෙක් නම් අපිත් එක්ක එකතු වෙන්න ඔන්ලයින් බඩු ගැන හරි විස්තරේ. ඔයාලා TikTok වලින්, Facebook එකකින් එහෙම බලන වීඩියෝ වල තියෙන දේ බලලා ඕඩර් කරාම එන්න වෙන එකක්. ඒකින්ද ඇත්ත විස්තරේ බලා ගන්න රැවටෙන්නේ නැතුව ඔන්ලයින් බඩුවක් ඕඩර් කරගන්න මේක බලන්න ඇත්ත දැනගෙන ගන්න. අපෙන් ගන්න කියන්නේ අපේ ප්‍රයිස් එක සාධාරණයි නම් ගන්න, නැත්නම් ඕන තැනකින් ගන්න. විස්තරේ බලා ගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි යන් මේක ගැන විස්තර ටික බලන්න. මල්ටි ෆන්ක්ෂන් කුකර් එකක් ගත්තට පස්සේ හැම එකම විදියට තමයි ෆන්ක්ෂන් එන්නේ. ඉතින් මේකේ තියෙන වාසි ටික ඔක්කොම මම දැන් ඕගොල්ලන්ට කියන්නම් මොනවද කියලා. ඉතින් මේකේ ලොකුම වාසිය තමයි කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ. මේකේ හීට් වෙන්න විතරයි කරන්ට් එක ගන්නෙ. ඉතිරිය කියන්නේ බත් එකක් වෙනවා නම් බත් එක හීට් වෙන්න විතරයි කරන්ට් එක ගන්නෙ. ඉදෙන එක ඒ සේරම වෙන්නේ ප්‍රෙෂර් එකකින්. ඒකින්ද සෑහෙන අඩු කරන්ට් එකක් යන්නේ. ඕගොල්ලෝ රයිස් කුකර් එකකින් උයන කරන්ට් එකකින් භාගයක් වගේ කරන්ට් එකක් තමයි මේකට යන්නේ. අනිත් එක තමයි ඕගොල්ලන්ගේ රයිස් කුකර්, ගෑස් කුකර් තියෙන හැම කුකර් එකකින්ම කරන ඔක්කොම දේවල් මේකෙන් කරන්න පුළුවන්. තම්බන එක, බදින එක, ටෙම්පරාදු කරන එක, කේක් එකක් හදාගන්න, ඒ වගේ සෑහෙන දේවල් ඔක්කොම දේවල් වගේ මේකෙන් කරගන්න පුළුවන්. මේ තියනවා කරගන්න පුළුවන් දේවල් ටික. ඉතින් මේක අන්බොක්ස් කරලත් දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. තව දෙයක් තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි ටයිම් එකකට මේ ඕගොල්ලන්ට ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ රෑ නිදා ගන්නවා පාන්දර 4ට විතර බත් එකක් ඉදෙන්න ඕනේ. ඉතින් මේකේ ටයිම් සෙටින් කරලා ඕගොල්ලන්ට තියන්න පුළුවන් රෑ නිදාගෙන බත් ටික ඒ කියන්නේ හාල් ටික දාලා තිබ්බට පස්සේ උදේ 4 වෙනකොට ඒක ඕගොල්ලන්ට ඉදිලා තියෙනවා. ඒ විදිහට ටයිම් සෙට් කරන්නත් පුළුවන්. ඉතින් මාඩ ලේසි නැත්තම් ඕගොල්ලෝ හවස කොහේ හරි ගමනක් ගිහිල්ලා රෑ එනකොට කෑම එක ඉදිලා තියන්න ඕගොල්ලන්ට ටයිම් සෙට් කරන්න පුළුවන් මේකේ. ඉතින් ඒ වගේ ගොඩක් පහසු දේවල් මේකේ තියෙනවා. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා මේ මොකක් හරි දෙයක් හදලා ඕගොල්ලන්ට පෙන්නන්න මේකේ ෆන්ක්ෂන් ටික කොහොමද වෙන්නේ ඒ ටික කියලා. හරි මේ විදිහට තමයි මේක අන්බොක්ස් කරාට පස්සේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ එක. මම මේක ගැන විස්තර මේක ඔන් කරලා පැහැදිලි කරන්න. මේකේ බත්තු යන්න එක එක කේක් හදන්න, ෆ්‍රයි කරන්න, සූප් හදන්න, ඒ හැමදේම මේකේ තියෙනවා. ෆාස්ට් කුකින් සූප් ඔක්කොම ටික මේකේ තියෙනවා. ඔක්කොම ටික මේකේ තියෙනවා. මේවා ටික එක එක මම මේ ටක් ගාලා කියාගෙන යන්නම් මේක අතරදී. ඊට කලින් මම කියන්නම් මේකේ තියෙන අනිත් ප්‍රධානම එක තමයි මේක මූඩිය අරින්නේ. මේ තියෙන මෙතන ලොක් අන්ලොක් කියලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට මෙන්න මේ පැත්තට කරකවල තමයි මේක මෙහෙම අරින්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රෙෂර් වෑල් එක. මේ වෑල් එක මේ විදිහට ප්‍රෙෂර් එක යන්නේ නැති විදිහට වහලා තමයි මේකේ අපි බතක් උයනකොට, මාළුවක් හදනකොට, ඒ දේවල් කරනකොට මේක තියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රෙෂර් එක රිලීස් කරලා තමයි මේ පියන අරින්න ඕනේ. දැන් අපි වටලප්පමක් මේ හදනවා. එතකොට මම පෙන්නන්න කොහොමද ප්‍රෙෂර් රිලීස් වෙන්නේ ඒ විස්තර ටික කියලා. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට මෙහෙම ඇරලා මේ විදිහට මෙතනින් පේනවා මේක ඇරෙනවා මේ විදිහට. ඇරියට පස්සේ මෙතෙන්දි ඕගොල්ලන්ට මේ විදිහට තමයි මූඩියේ මේක දැක ගන්න හම්බෙන්නේ. ඕගොල්ලන්ට මේක පිරිසිදු කරනකොට මෙතනින් මේක ගලවන්න පුළුවන්. මේ ගලවලා මේක
මේ ඕගොල්ලන්ට පිරිසිදු කරන්න ගන්න පුළුවන්. ඉතින් මේක ආයෙ හයි කරනකොටත් මෙතෙන්ට මෙන්න මේ විදියට දාන්න තියෙන්නේ. ඉතින් ඒක ගලවලා ඔයගොල්ලෝ පිරිසිදු කර ගන්නකොට පිරිසිදු කරගන්න. ඊට පස්සේ මේකේ ගයිඩ් එක හම්බ වෙනවා. ඊට අමතරව මෙන්න මේ කප් එක හම්බ වෙනවා. ඕගොල්ලෝ බත් උයනකොට මේකේ දාන්න කියලා මැනුවල් එකේ ඉන්නේ එකට එක. ඒ කියන්නේ මේකෙන් හාල් කප් එකක් දැම්මට පස්සේ වතුර කප් එකක් දාන්න ඕනේ. හාල් කප් මේකේ උයන්න පුළුවන් සාමාන්‍යයෙන් කප් 10යි. ඒ කියන්නේ හාල් කිලෝ 1.5ක් වගේ තමයි මේකේ උයා ගන්න පුළුවන්. එතකොට කප් 10ක් දානකොට වතුර කප් 10ක් දාන්න ඕනේ. ඒ වුණාට ප්‍රැක්ටිකලි මේක පාවිච්චි කරනකොට ඕගොල්ලෝ පාවිච්චි කරන ඒ කියන්නේ ඕගොල්ලෝ භාවිතයට ගන්න බත් වර්ගය අනුව ඒ කියන්නේ හාල් වර්ගය අනුව බාස්මති වෙන්න පුළුවන්, නාඩු වෙන්න පුළුවන්, සම්බා වෙන්න පුළුවන්, කැකුළු හාල් වෙන්න පුළුවන්. අන්නේ බත් වර්ගය අනුව මේකේ වතුර දාන ප්‍රමාණය චුට්ටක් එහෙ මෙහෙ වෙනස් වෙනවා. ඒක ඕගොල්ලෝ උයනකොට ඕගොල්ලන්ට තේරෙනවා. මොකද මේ විදිහටම දැම්මොත් එහෙම එක එක බත් වර්ගයට එක එක වෙනස් වෙනවා. ඒතකොට වතුර පොඩ්ඩක් අඩු වැඩි කරගන්න වෙනවා. ඒක උයනකොට ප්‍රැක්ටිකල් ඕගොල්ලන්ට තේරෙනවා. වතුර වැඩි වුණොත් මේ වතුර අඩුවෙන් වගේ තිබ්බොත් එහෙම අමු ගතියක් එන මේකක් තියෙන. එතකොට ඕගොල්ලෝ වතුර චුට්ටක් වැඩි කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකේ එකහමාරක් විතර මේකේ බත් එකකට වතුර එකහමාරක් විතර සාමාන්‍යයෙන් නාඩු සම්බා වගේ වෙනකොට ඕනේ වෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ මේ ගෙදර පාවිච්චි කරන හාල් වර්ගය අනුව ඒක ඕගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රායෝගික தত্ত্বය මේකේ තියෙන ගහලා එන ඒවට වඩා. ඉතින් මේකේ මෙන්න මේ හැඳි දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ වොරන්ටි කාඩ් එක හම්බ වෙනවා. මේකට අවුරුද්දක වගකීම් කාලයක් තියෙනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. මේක කොයිල් එකට අවුරුද්දක වගකීම් කාලයක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට හොඳ 3 pin කේබල් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ non stick භාජනයක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. මේකෙදි ඔයගොල්ලෝ පොල් කටු හැඳි පාවිච්චි කරන්න එපා. එක්කෝ මේකේ තියෙන මෙන්න මේ හැඳ පාවිච්චි කරන්න, නැත්නම් සිලිකන් හැඳි පාවිච්චි කරන්න. ඉතින් සිලිකන් හැඳි අපේ ඒවා ප්‍රොමෝට් කරගන්න කියලා නෙවෙයි. අපේ මේ තියෙනවා සිලිකන් හැඳි. පිහි තියෙන මේ සෙට් තියෙනවා. මේවා 6000 සිලිකන් හැඳි සෙට් එක විතරක් තියෙනවා. මේ වගේ හැඳි සෙට් එක විතරක් තියෙනවා. කෑලි 12ක් තියෙන එක 2200යි. ඒ කියන්නේ මේකේ non stick එක හූරා ගන්න එපා. non stick එක හූරා ගන්න නැතුව පොල් කටු හැඳි දාලා මෙහි අනම්මනම් කරනකොට non stick එක හීරෙන්න ඉඩයි. එහෙම හූරා ගන්න නැතුව පාවිච්චි කරන්න. ඒකින්ද සිලිකන් හැඳි පුළුවන් තරම් පාවිච්චි කරන්න මේවට. අනිත් එක තමයි මේකේ ඔයගොල්ලෝ බත් එක දානකොට වතුර අඩිය තියන්න එපා. ඒ කියන්නේ භාජනයේ දාලා මේකෙන් තියන්න කලින් හොඳට අඩිය මේ ටික පිහත ගන්න. මොකද එහෙම කරේ නැත්නම් මේක දිගු කාලයක් පාවිච්චි කරන්න බෑ. මේ ඉක්මනට සවුත් වෙන්න හේතුවක් වෙනවා. වතුරත් එක්ක මේකේ තිබ්බොත් එහෙම. මොකද යට තියෙන්නේ කොයිල් එක. කොයිල් එකට වතුර යන්න හොඳ නැහැ. ඒකින්ද ඒ කියන්නේ මම මේ බ්‍රෑන්ඩ් එකට මේකක් කියනවනේ ඕන බ්‍රෑන්ඩ් එක. ඕන රයිස් කුකර් එක පාවිච්චි කරනකොට මේ භාජනයේ අඩිය පිහලා මේ කොයිල් එක උඩින් තියෙනකොට තියන්න. එතකොට ඕගොල්ලන්ගේ භාජන පරිස්සමෙන් ගොඩක් කල් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඒ විස්තර ටික තියෙන. අපි ඊට පස්සේ මෙන්න මෙහෙම ඕගොල්ලන්ට මට මේ කියන්න බැරුණා මේ වගේ කෑල්ලකුත් වෙනවා. ඒක ඕගොල්ලෝ මෙන්න මෙතෙන්ට මේව හයි කරගන්න. මේක එන්නේ මේක රත් වෙනකොට හිමාලයෙන් එන වතුර ටික මෙහෙට බේරනවා. ඒ වතුර ටික හැමතැනම යන්නේක වලක් වෙන්න තමයි මේ වගේ එකක් එන්නේ. මේකට තමයි ඒතකොට වතුර ටික එකතු වෙන්නේ. මේක ආය අයින් කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. හරි, අපි මේකෙදි දැන් අපි වටලප්පන් එකක් හදාගන්න යන්නේ. එතකොට අපි බලමු කොහොමද වටලප්පන් එක තියලා කොහොමද ඉදෙන්න යන කාලය ඒ විස්තර ටික කතා කරමු. හරි, මම දැන් මේක ප්ලග් කරලා ඕගොල්ලන්ට පෙන්වන්න පොඩි අයිඩියා එකක් දෙන්නම් මේකෙන් මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට අපි ස්විච් ඔන් කරාම මේ විදිහට තමයි එන්නේ. අපිට මෙන්න මේ රතු පාට බටන් එකෙන් මේ එක එක ෆන්ක්ෂන් වලට යන්න පුළුවන්. එතකොට ෆන්ක්ෂන් වලට ගියාට පස්සේ මම පෙන්නන්න දැන් මේක ඉබුවට පස්සේ මේ තියෙන එක එක ෆන්ක්ෂන් වලට යනවා. මේ මෙහෙම යනවා. ඒක දැන් හිතන්න ඔය කේක් එක හදන්න මේවා කරා කියලා මෙතෙන්ට දාලා
තිබ්බ ගාම මේක දැන් ඔන්න වුණා ඔය. එතකොට කැන්සල් කරන්න මෙන්න මේකේ. නේ. ස්වයම් කැන්සල් කියලා තියෙන්නේ. අපි මේ දාගත්ත ඔප්ෂන් එක කැන්සල් කරන්න ඒකෙන්. එතකොට ඕගොල්ලෝ දකින්න ඇති මේකට ගියාට පස්සේ ඕපන් වුණා මෙතනින් P කියලා. මම ආයෙ එකක් පෙන්නන්නම් මේ P35 කියලා තියෙන්නේ ස්ටිව් එකට. හරිද? ඒ කියන්නේ මේක ප්‍රෙෂර් එකේ P35 කියන්නේ ප්‍රෙෂර් එකේ විනාඩි 35ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කාලය නෙමෙයි හැබැයි. සම්පූර්ණ කාලය කියන්නේ මේක හීට් වෙන්න ටයිම් එකක් ගන්නවා. හීට් වෙන්න විනාඩි 5ක් 6ක් අතර කාලයක් ගන්නවා. ඒ විනාඩි 5 6ට තමයි මේකේ කරන්ට් එක පාවිච්චි වෙන්නේ. ඒ කාලයට විතරයි මේකේ කරන්ට් එක පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ තප්පර 3කට තප්පර 4කට වගේ සැරයක් ඔන් වෙනවා. ඒ කියන්නේ විනාඩියකට තප්පර 3ක් වගේ ඔන් වෙන ටයිම් එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් අපේ මේ ආහාර වේල සකස් කරනකොට. ඉතුරු හැම වෙලේම මේක ප්‍රෙෂර් එකකින් තමයි කැම වේල ඉදෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ බත් එකක් කිව්වත් රයිස් කුකර් එකක පැය භාගයක් කිව්වොත් එහෙම මුළු පැය භාගයේම කරන්ට් එකකින් ඉදෙන්නේ. මේක එහෙම නෙමෙයි. මේකේ රයිස් කුකර් එකක් මම දැන් කුකින් එකට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්න. මේ තියෙන රයිස් එක මේ විනාඩි 12ක් කියලා තියෙන්නේ. හැබැයි මේක රයිස් එක ඉදෙන්න සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ යනවා. එතකොට විනාඩි 20 දී විනාඩි 8ක් නැත්නම් විනාඩි 7ක් වගේ තමයි මේක ඒ කියන්නේ වතුර රත් වෙලා ඒ ටික බොයිල් වෙන්න යන කාලයට විතරයි මේකේ කරන්ට් එක යන්නේ. ඉතුරු මේ විනාඩි 12 ප්‍රෙෂර් එකට. ඒ ප්‍රෙෂර් එක මේ රත් වෙලා ආපු හීට් එකෙන් ආපු ප්‍රෙෂර් එකෙන් තමයි බත් එක ඉදෙන්නේ. එතකොට ඒකට විදුලිය යන්නේ නැහැ. ඉතින් රයිස් කුකර් එකේ විනාඩි 40කින් ඉදෙනවා නම් මේක විනාඩි 20න් බත් එකක් ඉදෙනවා. ඉතින් ඒ විනාඩි 20ෙත් විනාඩි 8ක් වගේ කාලයකට තමයි කරන්ට් එක වැය වෙන්නේ. ඒකින්ද මේකේ කරන්ට් එක වැය වෙන එක ගොඩක්ම අඩුයි. ඕගොල්ලන්ට මේක පාවිච්චි කරනකොට ඒ වෙනස පැහැදිලිවම පේනවා. ඉතින් තව කිව්වොත් එහෙම දැන් අපි සුප් වලට ගියොත් එහෙම මේ තියෙන්නේ P එකෙන් තියෙන්නේ 30ක්. එතකොට මේ තියෙන ප්‍රෙෂර් එකේ තියෙන්නේ 30ක්. මේ තියෙන්නේ දැන් ඔන්න මේක ඔන්න උනා. මේ මෙහෙම වැටෙන්නේ මේ දැන් හීට් වෙනවා. මේ කරන්ට් එකකින් තමයි හීට් වෙන්නේ. එතකොට මේ තප්පර 30 යන්නේ නැහැ. මේක හීට් වෙලා යම්කිසි මට්ටමකට මේකේ හීට් සෙන්සර් තියෙනවා. ඒකට මට්ටමකට මේ හීට් වුණාට පස්සේ මෙයා ප්‍රෙෂර් එකට මාරු වෙනවා. ප්‍රෙෂර් එකෙන් තමයි විනාඩි 5ක් 6ක් වගේ තමයි මේක හීට් වෙන්නේ. ඊට පස්සේ ප්‍රෙෂර් එකට මාරු වෙනවා. ප්‍රෙෂර් එකෙන් තමයි සුප් එකක් හැදුණා. සුප් එක තැම්බිලා ඒ ගානට එන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒකින්ද මේකෙදි කරන්ට් එක වෙනවා බොහොම අඩුයි. ඒකින්ද මාරු විදියට ඉලෙක්ට්‍රිකල් සේෆ්ටි එකක් තියෙනවා. ඒතකොට දැන් ගෑස් ප්‍රශ්නෙටත් විසඳුම කරන්ට් එක වැඩි වුණා කියලා කරන්ට් එකෙන් ලොකු ගාණක් යන්නෙත් නැහැ. ඕන දෙයක් මේකේ තෙල් දාන්න පුළුවන්, බදින්න පුළුවන්, ඕන දෙයක් කරගන්න පුළුවන්. අපි දැන් වටලප්පම හදා ගන්න හදන්නේ. අපි දැන් වටලප්පම හදාගමු. එතකොට ඒකට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ වාදනයක් මම සූදානම් කරලා තියෙනවා. ඒක මේකෙන් අපි තියාගන්නවා මේ විදියට. ඉතින් මේ වගේ එකක් මේකට හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අපේ තියෙනවා අපි රුපියල් 500ට දුන්නා මේවා මේ දරඬු. ඉතින් මේ වගේ දරඬු. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ එකක් ගන්නත් පුළුවන් මේකට. නැත්නම් මේ වගේ එකක් මිලදී ගන්නත් පුළුවන්. ඕනනම් කියන්න අපි මේවත් දෙන්න. ඉතින් මේක මේ විදියට තියලා මේකට අපි වතුර එක්කව කරනවා. හරි ඊළඟට තව එකක් මට මතක් වුණා ඇතුණා කියන්නේ දැන් අපි මේකේ දැන් සුප් එකක් හරි සුප් හදනකොට නම් ලොකු ගැටලුවක් නැහැ මොනවා හරි එකක් උයනකොට ඕගොල්ලන්ට මේකේ ප්‍රෙෂර් එක තියෙන ටයිම් එක මදි නම් දැන් හිතන්නකෝ මම සුප් එකම දාන්නම් මෙතනදී එතකොට ඕගොල්ලන්ට ඒ ප්‍රෙෂර් එකේ ටයිම් එක අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින් මේක යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට මේ තියලා තියෙන්නේ ඒක ඕගොල්ලෝ උයන දේ අනුව හදන දේ අනුව දැන් මේකේ නැති දෙයක් ඕගොල්ලෝ උයන්න පුළුවන් නේ මේකේ ගහලා නැති දෙයක් ඒකට අනුව ඕගොල්ලන්ට ප්‍රෙෂර් එක තියෙන වෙලාව ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට එකපාරක් ඉවුවට පස්සේ ඒකේ ටයිම් එක අඩුද වැඩිද ඒ විදිහට හදාගෙන මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ ප්‍රෙෂර් ටයිම් එක සහ හීට් මේ හීටින් වෙන ටයිම් එක මේකේ සෙන්සර් එකකින් වෙන්නේ. ප්‍රෙෂර් ටයිම් එක තමයි ඕගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔක්කොම ප්‍රෙෂර් ටයිම් එක බලපාන්නේ මේක මෙහෙම වහලා තියෙද්දි දැන් ඔයගොල්ලෝ මොනවා හරි මාළුවක් ඒ කියන්නේ ව්‍යංජනයක් නැත්නම් බැදුමක් වගේ හදා ගන්නවා නම් මේක මේ හීටින් එකට දාලා
මේ ඕගොල්ලන්ට මෙහෙම වර්ම් එකට දැම්මට පස්සේ මේක රත් වෙනවා. එතකොට ඕගොල්ලන්ට බැදුමක් හදාගන්න, පොල් තෙල් දාලා කරන දේවල් නැත්තම් මාළුවක් හදාගන්න ඒ වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. එතකොට මූඩිය ඇරලා තියෙන්නේ. එතකොට හැබැයි සාමාන්‍ය normal gas cooker එකේ හදන විදිහට තමයි. gas cooker එකේ හරි hot plate එකේ හරි හදන විදිහට තමයි මේක රත් වෙනවා. අර මූඩිය වහලා තියෙද්දි තමයි මේකේ අර ප්‍රෙෂර් එකෙන් තියෙන බෙනිෆිට් එක ඕගොල්ලන්ට ලැබෙන්නේ. හරි දැන් මම මේකට මේ වතුර ටිකක් එකහු කර ගන්නවා. මම මේකෙන් කෝප දෙකක් විතර කෝප දෙකක් තුනක් විතර එකහු කර ගන්නවා. මේක මට ස්ටීම් එක තමයි ඕනේ. ඒකින්ද ඕගොල්ලන්ට මේ සාමාන්‍ය වතුර වැඩි වුණොත් එහෙම ඕගොල්ලන්ට මේ වතුර හීට් වෙන්න යන ටයිම් එක වැඩි වෙන එක තමයි වෙන්නේ. මට මේක වහගන්න ෆොයිල් එකක් නැහැ. ඒකින්ද අපි 500ට දුන්න සිලිකන් මේ සිලිකවරේ මේ තියෙන මේක මේ පියනක් මම පාවිච්චි කරනවා. මේවා අපි 500ට දුන්නේ. මේවා 100ක්. මේවා 100ක් ආවා. ඒ කවර් සෙට් එකට නැත්තම් සිලිකන් ලිඩ් ගන්නත් පුළුවන්. සිලිකන් ලිඩ් 6 සෙට් අපි දුන්නා 500ට. ඉතින් මේ වගේ වෙලාවට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ගත කට්ටිය ඒව දන්නවා ඇති. ඉතින් මේක මෙන්න මේ විදිහට අපි තියනවා. හරි ඔන්න මම තිබ්බා. තියලා මේකෙන් මේ විදිහට හරි දැන් ලොක් වුණා. මේ විදිහට ප්‍රෙෂර් වයර් එක මේ පැත්තට දාගෙන මම දැන් මේකේ මට ස්ටීම් එක ඕනේ. මම ස්ටීම් එකට දා ගන්නවා. ඒකට මේ විදිහට ගියා. හරි ඔන්න ස්ටීම් එක දාගත්තා. විනාඩි 8ක් කියලා තියෙන්නේ. ඉතින් මම මේක මේ 8 කියන එක චුට්ටක් මදි වගේ මම මේක දා ගන්නවා 12කට විතර. මේකෙදි ස්ටීම් එක මම වැඩි කර ගන්නවා 12කට. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද තියෙයිද කියලා. ඕගොල්ලන්ට කැමති විදිහට ඕගොල්ලෝ හදන මේ අයිටම් එකේ හැටියට ඕගොල්ලන්ට ස්ටීම් එක අඩු වැඩි කරගන්න ඒක පුළුවන්. මේකෙදි මේ වෙන්නේ මම නැවතත් කියන්නම් හීට් වෙනවා. තාම මේ හීට් වෙන ගමන් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ වතුර එක රත් වෙලා ස්ටීම් වෙන්න හීට් වෙනවා. එතකොට ස්ටීම් එක මේකේ එක්කහුව වෙනවා. එක්කහුව වුණාට පස්සේ තමයි මේකේ සෙන්සර්ස් වලට ඒක ඩිටෙක්ට් වුණාට පස්සේ තමයි මේකේ ටයිම් එක අඩු වෙන්න පටන් ගන්න. එතකොට ඒ වෙලාවේදී ප්‍රෙෂර් එක තියෙන ඇතුලේ ස්ටීම් ප්‍රෙෂර් එකෙන් තමයි මේ ඇතුලේ තියෙන දේ එතකොට හීට් වෙන්නේ. මම දැන් පොඩ්ඩක් මේවා ගන්න. දැන් වෙලාව 9:41යි. අපි පටන් ගත්තේ 9:41ට. අපි බලමු කොච්චර වෙලා යයිද කියලා මේ ටික වෙන්න. හරි මට මෙතන තව එකක් කියන්න බැරි වුණා. මෙන්න මෙතන ඕගොල්ලන්ට ෆන්ක්ෂන් 4ක් වෙන්නම පෙන්නවා. මේ තියෙන්නේ ප්‍රී හීට් එක. මේ තියෙන්නේ තාම හීට් වෙන එකේදී. ඊට පස්සේ තියෙන්නේ ප්‍රෙෂර් එකෙන් අපේ මේ වගේ ඉදෙන එක. ඊට පස්සේ ප්‍රෙෂර් රෙඩියුස් වෙනවා. ඊට පස්සේ ෆිනිෂින් කුකින්. තාම අපේ ස්ටේජ් එක තියෙන්නේ ප්‍රී හීට් එකේ. ඒ කියන්නේ තාම හීට් වෙන මට්ටමේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මාරු වෙනවා මෙතෙන්ට ප්‍රෙෂර් එකට. අපි බලමු දැන් කොච්චරලා යයිද කියලා තාම මේක මේවා එන්න. ඉතින් අපේ මේ වීඩියෝ මේ ඉලෙක්ට්‍රික් මේකෙන් අයින් වෙලා ප්‍රෙෂර් එකට ගියා. මම මේක බලනකොට විනාඩියක් ගිහිල්ලා දැන් 9:48යි. ඒ කියන්නේ 9:47ට තමයි මේක ප්‍රෙෂර් එකට මාරු උනේ. මාරු වෙලා තියෙන්නේ. දැන් ප්‍රෙෂර් එකෙන් විනාඩියකුත් ගිහිලා. ඒ කියන්නේ විනාඩි 7ක් තමයි නෑ විනාඩි 6ක් තමයි මේක ඉලෙක්ට්‍රික් වලින් ඔපරේට් වෙලා තියෙන්නේ. එතකොට විනාඩි 6යි මේකට ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් තව විනාඩි 11ක් ප්‍රෙෂර් එක යටතේ මේක තැම්බෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක අන්තිමට වෙන්නේ කියලා. මේක ඕපන් කරනකොටත් ප්‍රෙෂර් එක රිලීස් කරලා ඕපන් කරන්න ඕනේ. නැතුව මේක ඕපන් කරන්න බෑ. ඒක ඕපන් කරනකොට මම පෙන්නන්නම්. තව විනාඩි 10ක් තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 5ක් තියෙද්දි ආයෙ ඔන් වුණා. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලත් පැහැදිලි කරන්න ඇති.
ආයි ප්‍රෙෂර් එකට මාරු වුණා. ඒ කියන්නේ අර ස්ටීම් හීට් එක පවත්වා ගන්න මෙයා සැනිසරි තප්පර 3ක් විතර මේක ඉලෙක්ට්‍රිකල් එකට මාරු වෙනවා. එහෙම දැන් දෙපාරයි උනේ. ඉතින් ඒ වගේ චුට්ටි මේ කාලයක් තමයි මේ ප්‍රෙෂර් ටයිම් එකේදී ඉලෙක්ට්‍රිසිටි එක පාවිච්චි වෙන්නේ. තව විනාඩි 5ක වගේ කාලයක් තියෙනවා. ටිකක් බලමු. හරි අපේ මේ අන්තිම විනාඩිය යන්නේ අන්තිම විනාඩියේදීත් පොඩි ප්‍රීහීට් එකක් වෙනවා. තව විනාඩිය අපිට තියෙන්නේ ප්‍රෙෂර් රෙඩියුස් එකට මාරු වෙලා තියෙන ඔප්ෂන් එක දැන් බලමු මේ විනාඩිය ඉවර වෙනකොට අපිට එලාම් එකක් වදින්න ඕනේ. මේක මේ ටයිම් එක ඉවරන ගාම ඕගොල්ලෝ මේක අරින්න එපා. විනාඩි 5ක් විතර පුළුවන් නම් මේ විදිහටම තියන්න. එතකොට තමයි හොඳට ඔයගොල්ලෝ උයාගත්ත එක හරියන්නේ. ඒ කියන්නේ බත් එහෙම ඔන්න එලාම් එක වදිනවා. හරි. දැන් කුක් එක ඒ කියන්නේ අපි සාදාගත්ත එක ෆිනිෂ් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක තව විනාඩි 5ක් විතර තියලා ප්‍රෙෂර් එක රිලීස් කරලා විවෘත කරලා බලමු. එතකොට 10යි 3යි වෙලාව දැන් ඒ කියන්නේ මේක විනාඩි 10ක් විතර තිබ්බොත් මේකේ ප්‍රෙෂර් එක රිලීස් වෙලාමයි තියෙන්නේ. දැන් මේ දැන් විනාඩි 3ක් විතර වගේනේ ගිහිල්ලා තියෙන්නේ 3ක් 4ක් නේ ගිහිල්ලා තියෙන්නේ මේක අපි උයලා. ඉතින් මේ වෙලාවේදී ප්‍රෙෂර් එක තියෙනවා. නැත්තම් විනාඩි 10ක් විතර තිබ්බොත් එහෙම සම්පූර්ණ ප්‍රෙෂර් එක රිලීස් වෙලා තියෙන්නේ. මම පෙන්නන්නම් දැන් ඕගොල්ලන්ට ප්‍රෙෂර් එක රිලීස් කරන විදිය පෙන්නන්නත් ඕන හින්දා තමයි මේක දැන් ගත්තේ. මෙන්න මේ විදියට. මේකේ මෙතන කරකවනකොට මෙතන ගැට්ටක් වගේ අහුවෙනවා කියන්නේ උඩට ඉස්සෙන. අන්න ඒ තැනදී තමයි මේකේ ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ. පේනවද? ඔන්න දැන් ප්‍රෙෂර් එක රිලීස් වෙනවා. මේක ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ නැතුව මේක අරින්න බෑ. මේ හැන්ඩල් එක අරින්න බෑ මේ ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන් රිලීස් වෙනකම්. ලොක් වෙලා තියෙන්නේ. ඉතින් ආපහු ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම මේ හෙල්ලෙනවා කියන්නේ ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ නැහැ. මෙන්න මේ පැත්තෙන් වෙලක මෙතනින් තියෙනවා උඩට ඉස්සෙන්නේ. අන්න එතෙන්ට දැම්මම ඔහෙ තමයි ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ. මේක මේ එහෙම ලොකු මේ රස්නයක් නැහැ. අර මේ ප්‍රෙෂර් එකේ වගේ මේක අල්ලන්න පුළුවන් මේ ස්ටීම් එක අල්ලන්න පුළුවන්. ඒකින්ද කිසිම මේකේ හානියක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ. ප්‍රෙෂර් එක රිලීස් වෙලා ඉවරනාට පස්සේ තමයි අපිට මේක අරින්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් අරලා බලමු. මෙන්න මේක අපි බලමු මේක මේ ඇරලා කොහොමද තැම්බිලා තියෙනවද කොහොමද ඉස්තරේ කියලා. මේක ඇරලා බලමු. ඔය විදිහට තියෙන්නේ. අපි මේක ඉරට්ටකින් ඇරලා බලමු කොහොමද මේක හරියට මේ වෙලා තියෙනවද කියලා. හරි මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේක ඉරට්ටකින් ඇරලා බලමු කොහොමද කියලා. ඉතින් මේ විදිහට තියෙන්නේ ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳට මේ සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපිට ගියේ විනාඩි 18ක් වගේ කාලයක් ගියේ. ඉතින් සාමාන්‍ය ලිපේ යුවනම් මේකට විනාඩි 45ක් 50ක් වගේ යනවා. අපි මේක ලිපේ හදලා තියෙනවා. විනාඩි 45ක් 50ක් විතර යනවා. ඉතින් මේකට 6ක වගේ කාලයක් විනාඩි 6ක වගේ කාලයක් ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ විනාඩි 6ක වගේ කාලයක් තමයි මේක කරන්ට් එකෙන් ඉතින් ඉතින් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි කරන්ට් එක යන්නේ. මේ විදිහට තමයි අපි මේ එළියට ගත්තට පස්සේ ඉතින් කිසිම අවුලක් නැහැ. මෙන්න තියෙනවා අපේ වාජනේ. මේක ටිකක් නිමෙන්න තියලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තියෙන්නේ සුපිරියටම සුපිරි අඩු විදුලියක් යන්නේ කියලා ඕගොල්ලෝ හැමෝටම තේරෙන්න ඇති. මේක හදන කට්ටිය දන්නවා ඇති කොච්චර වෙලා යනවද කියලා. සාමාන්‍යයෙන් නෝමල් අපි
ලිපේ නැත්තම් ගෑස් එකේ හදනකොට ගෑස් කුකරේ නැත්නම් රයිස් කුකරේත් මේක හදනවා. රයිස් කුකර් එකේම හදනකොට කොච්චර වෙලා යනවද කියලා ඕගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මේකේ ගියේ අපිට කරන්ට් එක ගියේ විනාඩි 6ක් වගේ, මුළු කාලය විනාඩි 18ක් වගේ කාලයක් ගියේ. ඉතින් ගොඩක් හොඳයි, වටිනාකමක් තේරෙනවා නම් ගන්න. මේක රුපියල් 18000යි වෙන්නේ. ඉතින් අවුරුද්දක වගකීමක් එක්ක කැමති කට්ටිය ඔඩර් කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.